හරි. අයිබෝන් පුතේ හැමෝටම අපි GSF එකේ පන්ති කීපයක් පහුගිය දවස්වල නතර කරලා තිබ්බා. ඒකට හේතුව එකක් මම අසනීප තත්ත්වයෙන් පසු වීම. අනිත් එක අපිට විවිධ හේතු නිසා විවිධ ගැටලු නිසා මේ පන්තිය මග ඇරලා තිබුණා. ඒ නිසා දැන් මේ මග ඇරෙන තැන ඉඳලා ඉස්සරහට පාඩම් ටික මම ඔයගොල්ලොත් එක්ක කතා කරගෙන යනවා. මේකෙදි අනිත් පැත්තෙන් අපිට දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි මේ කාලගුණ ප්‍රශ්නයත් එක්ක අපිට හරියටම ලයිව් ක්ලාස් එකක් විදිහට මේ පන්තිය කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා මම අද ඉඳලා ඔයගොල්ලොන්ට මේ විදිහට පාඩමේ කොටස් ටික පැහැදිලි කරලා වීඩියෝ දානවා. එතකොට ඔයගොල්ලොන්ට තියෙන්නේ මේ කොටස් වල තියෙන වීඩියෝ එක බලලා ඒකට අදාළව ඔයගොල්ලොන්ට හම්බ වෙන ප්‍රශ්න වලට උත්තර ලියන එක. එතකොට අපි අන්තිමට පාඩම නතර කරද්දී කතා කරේ නිපුණතා මට්ටම 7.4 කියන එක ගැන. ඒ යටතේ උද්ධමනය ගැන තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි උද්ධමනයට අදාළව අඳුනගත්ත උද්ධමනය කියලා කියන්නේ මොකක්ද? කොහොමද අපි මේ උද්ධමනය කියන එක නිර්වචනය කරන්නේ කියන එක ගැන අපි මුලින්ම කතා කරලා තිබුණා. ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම මිල සංකල්ප කීපයක් ගැන අපි කතා කරා. ඕකේ වැදගත්ම සංකල්ප විදිහට අපි අඳුනගත්තේ පොදු මිල මට්ටම කියන එක. එතකොට මේ පොදු මිල මට්ටම කියලා කිව්වේ රටක තියෙන සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ටික ඔක්කොම එකට එකතු කරලා අදාළ භාණ්ඩ ගාණෙන් බෙදුවාම අපිට මේ මිල ගණන් වල සාමාන්‍යයෙන් අඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කියන පොදු මිල මට්ටම කියන එක අඳුන ගන්න පුළුවන් වුණා. එතකොට මේ පොදු මිල මට්ටම කියන එක අපිට වැදගත් උනේ මේ පොදු මිල මට්ටම ඉහළ යනවා නම් ඒක උද්ධමනයක් විදිහටත් පොදු මිල මට්ටම දිගින් දිගට පහළ යනවා නම් ඒක අවදමන තත්ත්වයක් විදිහටත් ඒ රටක උද්ධමනයක් තිබුණත් එහෙම නැත්නම් අර පොදු මිල මට්ටම දිගින් දිගට ඉහළ ගියත් ඒ අනුපාතික අගය ක්‍රමයෙන් පහළ යාමක් තියෙනවා නම් ඒක නිරුද්ධමනයක් විදිහටත් අපි අඳුනගත්තා. ඒ නිසා පොදු මිල මට්ටම සම්බන්ධයෙන් අපි ඔය කියන ප්‍රධාන සංකල්ප තුන ගැන අවබෝධ කරගත්තා. එකක් පොදු මිල මට්ටම එක දිගටම වැඩි වෙනවා නම් උද්ධමනයක්. පොදු මිල මට්ටම එක දිගටම අඩු වෙලා යනවා නම් එහෙම නැත්නම් අඛණ්ඩව පහළ යනවා නම් ඒක අවදමන තත්ත්වයක්. උද්ධමන අනුපාතිකයක් තිබුණත් ඒ අනුපාතිකයේ අගය ක්‍රමයෙන් පහළ යාමක් සිද්ධ වෙනවා නම් ඒක නිරුද්ධමනයක් විදිහටත් අපි අඳුනගත්තා. ඊළඟට අපි මේ උද්ධමනය කියන එක ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු ගැන අපි කතා කරා. ඒකට අදාළව කොහොමද න්‍යායන් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එකත් අපි කතා කරා. එතකොට ඒකෙදී අපි අඳුනගත්ත අපිට උද්ධමනයට හේතු පැහැදිලි කරන න්‍යායන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය පැහැදිලි කරන න්‍යායන්, අනිත් එක පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය පැහැදිලි කරන න්‍යායන් කියලා. එතකොට අර ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය කියන එකේදී අපි කිව්වේ මේ යම්කිසි ආර්ථිකයක සමස්ත ඉල්ලුම වැඩිවීම හින්දා ඒ ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ඉහළ ගිහිල්ලා රටක උද්ධමනයක් හට ගන්න පුළුවන්. නැත්නම් ඒ ආර්ථිකයේ උද්ධමනයක් හට ගන්න පුළුවන් කියන එක. එතකොට ඒ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය කියන එක පැහැදිලි කරන්න ඉදිරිපත් කරලා තියෙන විකල්ප ක්‍රම දෙකකුත් අපි කතා කරා. එකක් තමයි මුදල් ප්‍රමාණවාදී විග්‍රහය. අනිත් එක තමයි කේන්සියානු විග්‍රහය. එහෙම නැත්නම් කේන්සියන් ප්‍රවේශය කියලා. එතකොට අපි කතා කරා මේ තියරි දෙකෙන්ම කියවෙන්නේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය කියන එක. එතකොට ඒක ඇති වෙන්නේ කොහොමද? ඔය කියන කාරණා අපි දැන් කතා කරලා තියෙනවා. මම හිතනවා මතක ඇති කියලා මුදල් ප්‍රමාණවාදී විග්‍රහය අපි කතා කරා. ඊට පස්සේ කේන්සියන් ප්‍රවේශය යටතේ උද්ධමනයක් ඇති වෙන්නේ කොහොමද කියන එක ගැනත් අපි කතා කරා. ඊට පස්සේ අපි අවසානයේට කතා කරා මේ සැපයුම් පාර්ශවයෙන් එහෙම නැත්නම් මේ පිරිවැය වැඩිවීම නිසා උද්ධමනයක් හටගන්නේ කොහොමද කියලා. ඒකෙත් අපි මේ පිරිවැය වැඩිවීමට බලපාන හේතු මොනවාද? ඒ හරහා ඇතිවෙන උද්ධමන තත්ත්වයන් මොනවද? ඔය වගේ දේවල් ගැන අපි කතා කරා. එතකොට මම හිතනවා මේකදී ඔයගොල්ලන්ට මතක ඇති මේ පිරිවැයෙන් තල්ලුණු උද්ධමනයේදී කිව්වේ නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වැඩිවීම නිසා භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ දාන්න නිෂ්පාදකයාට සිද්ධ වෙනවා.
එතකොට ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි පිරිවැන් තල්ලුණු උද්දමනය යටතේදී අපි කතා කරේ. right මම හිතනවා ওই ටික ඕගොල්ලන්ට පැහැදිලි මතකයක් ඇති. අපිට දැන් ඉස්සරහට තමයි අද කතා කරගෙන යන්න තියෙන්නේ. මෙතනදී අද මම ඔයගොල්ලොත් එක්ක ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ මේ උද්දමනයේ ප්‍රතිවිපාක කියන එක ගැන. මේක ටිකක් දීර්ඝ කොටසක් සහ මේක හරීම ප්‍රායෝගික කොටසක්. අපිට ප්‍රායෝගිකව ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් තියරි පාර්ට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ඒක ගැන හොඳ අවධානයකින් ඉඳලා උද්දමනය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන තියෙන අවබෝධය තව වැඩි කරගන්න පුළුවන් උද්දමනයේ ප්‍රතිවිපාක අපි කතා කරාට පස්සේ. දැන් උද්දමනයේ වාසි අවාසි දෙකම තියෙනවා. අද දවසේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්දමනයේ තියෙන අවාසිදායක එහෙම නැත්නම් මේකේ තියෙන ඍණාත්මක නරක පැති මොනවද කියන එක ගැන. ඒක ගැන කතා කරන්න මම ඔයගොල්ලන්ට පාවිච්චි කරන මේ 2023 A level paper එකේ මාකින් ස්කීම් එක ඒකේ ප්‍රශ්නයක් අහලා තිබ්බ උද්දමනයේ පිරිවැය පැහැදිලි කරන්න කියලා. මෙන්න මේ උද්දමනයේ පිරිවැය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයට දීලා තියෙන ආන්සර්ස් ටිකත් එක්ක තමයි අද දවසේදී මම ඔයගොල්ලොත් එක්ක මේ පාඩම කතා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස උද්දමනයේ පිරිවැය කවරේද කියලා අහන්නේ. ලකුණු 4ක ප්‍රශ්නයක්. අපි බලමු උද්දමනයේ පිරිවැය කියලා කියන්නේ මොනවද? කොහොමද අපි ඒවා හරියට අවබෝධ කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ උද්දමනය කියලා කියන්නේ ඉතින් මේ බඩු මිල වැඩි වෙන එකනේ. රටේ පොදු මිල මට්ටම වැඩි වීම උද්දමනයක් විදිහට තමයි අපි අඳුනගන්නේ. පළවෙනිම දේ තමයි උද්දමනයක් නිසා මිනිස්සුන්ගේ අපි කියන පුතේ ජීවන තත්ත්වයේ පහළ යාමක් සිද්ධ වෙනවා. එතකොට මේ ජීවන තත්ත්වය පහළ යන්නේ ඇයි කියන එක ගැන අපි පොඩි අවබෝධයක් ගන්න ඕන. දැන් මේකේ පළවෙනියටම ඔයගොල්ලන්ට දීලා තියෙනවා බලන්න උද්දමනය මුදලේ ක්‍රය ශක්තිය කාදනය කරයි කියලා කියනවා. උද්දමනයකදී වෙන්නේ මේ බඩුවල මිල දිගින් දිගට වැඩි වෙනවා. මේ දිගින් දිගට වැඩි වෙනවත් එක්ක අපේ purchasing power එක එහෙම නැත්නම් මිලදී ගැනීමේ හැකියාව පහළ යාමක් තමයි උද්දමනයත් එක්ක වෙන්නේ. ඒක මේ උද්දමනයට ගලපන්න කලින් මම සරල උදාහරණයකින් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයාගේ ආදායම රුපියල් 1000ක් තියෙන වෙලාවක අපි හිතමු ඔයාට අතට හම්බෙන සම්පූර්ණ ආදායම රුපියල් 1000යි. හාල් කිලෝ එකක් රුපියල් 10ට තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ආදායම 1000ක් වෙනවා හාල් කිලෝ එකක් රුපියල් 10යි. එහෙනම් පුතේ ඔයාට හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද කියලා හොයන්න පුළුවන්. මේ රුපියල් 1000 ආදායම භාණ්ඩවල මිල ගාණෙන් බෙදුවහම එතකොට ඔයාට හාල් කිලෝ එකක් රුපියල් 10 ගානේ හාල් කිලෝ 100ක් ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි කියන ඔයාගේ ආදායමේ ක්‍රය ශක්තිය එහෙම නැත්නම් ඒ ආදායමේ මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය වෙන්නේ කිලෝග්‍රෑම් 100 කියන එක. දැන් අපි සරල උදාහරණයම පාවිච්චි කරමු ඊගාව අවස්ථාව තේරුම් ගන්න. දැන් වෙන්නේ මේ ආදායම එහෙමම තිබිලා මේ භාණ්ඩයේ මිල ඉහළ යන්න පුළුවන්. අපි හිතමු මේ අතේ තිබ්බ සල්ලි ඔක්කොම 1000 තිබිලා රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම 20කට ඉහළ ගියා කියලා. දැන් මොකද වෙන්නේ? එතකොට අපිට 1000 20ෙන් බෙදලා තමයි හොයාගන්න වෙන්නේ අපිට මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය. එතකොට ඔයාලට පේනවා මේ 100 දෙකට බෙදුවහම මෙතන ඔයාට දැන් මිලදී ගන්න පුළුවන් වෙන්නේ කිලෝග්‍රෑම් කීයද? 50ක්. ඕක තමයි උද්දමනයක් නිසා ක්‍රය ශක්තිය කාදනය වෙනවා කියලා කියන එකේ තේරුම. එහෙම නැත්නම් අපිට මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යනවා කියන එකේ තේරුම. ඒ කියන්නේ උද්දමනයට කලින් නම් ඔයාට හාල් කිලෝ 100ක් ගන්න පුළුවන් වුණා. හැබැයි දැන් මේ උද්දමනයත් එක්ක භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා ඒකත් එක්ක දැන් ගන්න පුළුවන් ප්‍රමාණය හාල් කිලෝ 50ට පහළ බැහැලා තියෙනවා. දැන් උද්දමනයකදී ඉතින් වෙන ප්‍රධානම අවාසිය ඔන්න ඕක. එතකොට මේකෙත් විශේෂත්වයක් තියෙනවා මේ උද්දමනයකදී ඔය විදිහට මේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි කියනවා මේ
ස්ථාවර ආදායම් මත යැපෙන කට්ටියට තමයි මේකේ ලොකුම හානිය වෙන්නේ. ඒක අපි ඇයි එහෙම වෙන්නේ කියලා බලමු. ස්ථාවර ආදායම් ලබන්නන් කියලා කියන්නේ කවුද කියලා අඳුරගෙන. ස්ථාවර ආදායම් ලබන්නන් කියලා කියන්නේ පුතේ දැන් රජයේ සේවකයෝ. ඒගොල්ලන්ට ස්ථාවර ආදායමක් ලැබෙන්නේ. ඊළඟට අපි ගත්තොත් ඔය විශ්‍රාමිකයෝ වගේ කට්ටිය. ඒගොල්ලන්ටත් ස්ථාවර ආදායමක් ලැබෙන්නේ. ඒ කියන්නේ ආදායමක් ලැබෙනවා. නමුත් ඒ ආදායම ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි සිල්ලර කඩයක් කරන මුදලාලි කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ ආදායම ස්ථාවර නැහැ. එයාගේ ආදායම මොකද වෙන්නේ? එයාගේ ආදායම විචල්‍යයි. ඒ කියන්නේ පුතේ භාණ්ඩවල මිල මට්ටම වැඩි වෙනකොට සමහර විට සිල්ලර කඩේ මුදලාලිගේ අතට හම්බෙන ගාණක් වැඩි වෙන්න පුළුවන්. දැන් රජයේ සේවකයෙක්ගේ වැටුප රජය වැටුප වැඩි කරන්න තීරණයක් අරගෙන නැත්නම් බඩු මිල වැඩි වුණ පළියටම රජයේ සේවකයන්ගේ වැටුප වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි මේ ක්‍රය ශක්තිය සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම ගැටලුව. උද්දමනයක් හින්දා විචල්්‍ය ආදායම් අර මම කිව්වා වගේ ව්‍යාපාරිකයෝ වගේ කට්ටිය ඒගොල්ලොන්ගේ මේ විචල්්‍ය ආදායම් ලබන්නන්ගේ ආදායම ඉහළ යනවා. හැබැයි ස්ථාවර ආදායම් ලබන්නන්ගේ ආදායම හැමම ස්ථාවරව තියෙනවා. බඩුවල මිල වැඩිවීම නිසා ඒගොල්ලොන්ට පර්චේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිලදී ගන්න පුළුවන් ප්‍රමාණයේ ඉතා තියුණු පහළ යාමක් අපිට දකින්න පුළුවන්. ඒක උද්දමනයේ තියෙන ප්‍රධානම අවාසියක් විදිහට තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. ඒක දැන් මේ උදාහරණයෙන් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් දැන් හිතන්නකෝ කෙනෙක්ගේ ආදායම 1000යි හාල් කිලෝ එකක් 10යි එහෙනම් ගන්න පුළුවන් 100යි. හැබැයි අපි හිතමුකෝ හාල් කිලෝ එකක් පුතේ 20 වෙන වෙලාවේ මේ මිනිස්යාගේ ආදායමත් වැඩි වෙලා 1000 ඉඳලා 2000ට කියලා. ඒ කියන්නේ අපි කලින් හිතුවේ ආදායම 1000 ෙදිම තියෙද්දි හාල් කිලෝ එකේ ගාන 20ට වැඩි වෙලා කියලානේ. හැබැයි අපි හිතමු හාල් කිලෝ එකේ ආදායම මේ හාල් කිලෝ ගන්න කෙනාගේ ආදායම හාල් ගන්න කෙනාගේ ආදායම 1000 ඉඳලා 2000ට වැඩි වෙලා. ඒ වැඩි වෙන අතරෙම භාණ්ඩයේ මිල 10 ඉඳලා 20ට වැඩි වෙලා. එතකොට ඔයාලට පේන කිසි ප්‍රශ්නයක් නැහැ. ආදායමත් වැඩි වුණු හින්දා භාණ්ඩයේ මිල වැඩි වුණත් මට අර කලින් මිලදී ගත්ත කිලෝග්‍රෑම් 100ම දැනුත් ගන්න පුළුවන්. ඒ නිසා බඩු මිල ඉහළ ගියා කියන එක පාරිභෝගිකයට දැනෙන්නේ නැහැ. හේතුව මොකද? එයාගේ ආදායමත් ඉහළ ගියපු නිසා. පැහැදිලිනේ? ඒ නිසා මතක තියාගන්න මේ උද්දමනයකදී මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙන්නේ ගොඩක් වෙලාවට මේ ස්ථාවර ආදායම් ලබන්න. හේතුව ඒගොල්ලොන්ගේ ආදායම වෙනස් වෙන්නේ වැඩි වෙන්නේ වැඩි වෙන්නේ නැතුව රටේ පොදු මිල මට්ටම නැත්නම් භාණ්ඩ හා සේවාවල සමස්තගේ ඉහළ ගියා කියලා කියන්නේ මිනිස්සුන්ට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මොකද වෙන්නේ? ඒක පහළ යනවා. ඒ නිසා තමයි කියන්නේ උද්දමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය කාදනය වීමක් නැත්නම් හීන වීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ අපිට දැන් ඔයගොල්ලෝ අහලා ඉති ගොඩක් වෙලාවට උද්දමනය වෙලාවට ගෙදරදී එහෙම ඇහිලා ඇති කියනවා මේ කොච්චර සල්ලි හෙව්වත් මදි කියලා. කොච්චර සල්ලි හෙව්වත් මදි කියලා කියන්නේ හේතුව තමයි දැන් රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යනවා. හැබැයි ගෙදර අම්මා තාත්තගේ ආදායම ඉහළ යන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි කියන්නේ කොච්චර සල්ලි හෙව්වත් මදි උද්දමනයත් එක්ක අපිට ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ ඉතා දරුණු ලෙස පහළ යාමක් උද්දමනයකදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අපි උද්දමනය ගැන තියෙන එක කරුණක් අරගෙන ඒක ඇතුලේ තියෙන සියලුම කරුණු දේවල් ටික අපි කතා කරා. ඒතර දැන් අපි නැවත සටහන කියලා බැලුවොත් ඒක කියන උද්දමනයේ මුදලේ ක්‍රය ශක්තිය කාදනය කරයි. දැන් ඒක ඔයාලට තේරෙනවා ඇයි එහෙම වෙන්නේ කියලා. මිල වැඩිවත්ම දෙන ලද මුදල් ප්‍රමාණයකට මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඊටාම කුඩා වෙනවා. මිල වැඩි වෙනකොට අපිට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ යනවා. මේකෙන් අදහස් වෙන්නේ පාරිභෝගිකයාට ඔවුන්ගේ ජීවන තත්ත්වය පවත්වා ගැනීමට වැඩිපුර වියදම් කරන්න සිද්ධ වෙනවා කියන එක. උද්දමනයකදී වෙන්නේ පුතේ අපේ ජීවන තත්ත්වය පහළ යනවා. අපි කලින් ජීවත් වෙච්ච විදිහට ජීවත් වෙන්න උනත් දැන් තියෙන සල්ලි
ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න අපිට ලොකු ආයාසයක් ගන්න වෙනවා කියන එක තමයි මෙතනදී ඕගොල්ලෝ මතක තියාගන්න ඕනි දේ. ඒ නිසා මේක ස්ථාවර ආදායම් මත ජීවත් වෙන මිනිස්සුන්ට ගොඩක්ම හානිකර දෙයක් බවට පත් වෙනවා. හේතුව ඒගොල්ලන්ගේ ආදායම් වැඩි වෙන්නේ නැහැ. නමුත් බඩු මිල වැඩි. ඒ නිසා ඉතින් ඉස්සෙල්ලා හොයාගත්ත ගානින් ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරි වෙලා යනවා. හරි. ඕක අපි ඔන්න උද්දමනයේ පිළිවෙලක් විදිහට පළවෙනියටම කතා කරා. හරි. එතන ඒක පැහැදිලි වෙයි ඔයගොල්ලන්ට. දැන් මේ විදිහට වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලෝ මේ පන්තියට සම්බන්ධ වෙන එකේ තව වාසියකුත් තියෙන. ඒ තමයි ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් මම මෙහෙම කතා කරගෙන යනකොට තේරෙන්නේ නැත්තම් නැවත මේ වීඩියෝ එක බලලා ඒ අදාළ කොටස් සටහන් කරගෙන ඔයගොල්ලන්ට පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක මම හිතන ලොකු වාසියක්. අපි ලයිව් ක්ලාස් එකක් විදිහට මේක කරා නම් සමහරට ඒ වෙලාවට පාඩමට සම්බන්ධ වෙන්න බැරිනවා නම් හරියට ඒක තේරුන්නේ නැත්නම් ඒක නැවත ඇහුවේ නැත්නම් ඔයාලට ඒක තේරුම් ගන්න තියෙන අවස්ථාව අඩුයිනේ. හැබැයි දැන් මේකේ ඔයාලට ඕන නම් වීඩියෝ එක නවත්තලා නැවත හිතලා බලලා එහෙම නැවත පාඩමට සම්බන්ධ වෙලා වැඩේ කරගන්න පුළුවන්. හරි. ඊළඟට මේ උද්දමනයත් එක්ක තියෙන ඊළඟ අවාසිය තමයි උද්දමනයක් තියෙනවා කියලා කියන්නේ රටක ආර්ථිකය ගැන තියෙන ලොකු අවිනිශ්චිත බවක්. ඇයි එහෙම මේ අනාගතයේ එහෙම නැත්නම් ආර්ථිකය ගැන අවිනිශ්චිතභාවයක් මිනිස්සුන්ට ඇති වෙන්නේ? ඒකට ගොඩක්ම ලොකු හේතුව වෙන්නේ පුතේ දැන් උද්දමනයකදී ඔයගොල්ලෝ අත්දැක්ක පහුගිය කාලවල වල ලංකාවේ මේ උද්දමන තත්ත්වයන් මිනිස්සු අත්විඳා. එතකොට වෙන ප්‍රධානම දේ තමයි මේ අපිට තීන්දුව తీරන ගන්න හරි අමාරුයි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයා උද්දමනය තියෙන වෙලාවකදී ප්ලෑන් කරනවා මේ අලුතෙන් ගොඩනැගිල්ලක් හදන්න. ඒකට දැන් ගොඩනැගිල්ල හදන්න ප්ලෑන් කරලා ඔක්කොම මෙච්චර වියදම් යයි මේ වගේ වියදමකින් මේ ගොඩනැගිල්ල හදලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඇස්තමේන්තුවක් හදා ගන්නවා. ඔයාට හිතා ගන්න බැරි විදිහට රටේ උද්දමන ඉහළ යනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ බඩු මිල ඉහළ යනවා. එතකොට සිමෙන්ති ඒව මේව ඇතුළු මේ අමුද්‍රව්‍ය වල මිලත් මොකද වෙන්නේ? ඉහළ යනවා. දැන් ඔයා උද්දමනයට කලින් ඇස්තමේන්තු කරලා තිබ්බේ මේ ගොඩනැගිල්ල හදන්න ලක්ෂ 50ක් නම් ඇත්තටම උද්දමනයෙන් පස්සේ දැන් ඔයා මේ ගොඩනැගිල්ල හදන්න ගියාම ඒකට තව ලක්ෂ 10ක් විතර වැඩි වෙලා ලක්ෂ 60ක විතර වියදමක් ඔයාට දරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා උද්දමනය කියලා කියන්නේ ආර්ථිකයේ අවිනිශ්චිතතා බිහි කිරීමක්. අපිට නිශ්චිතනේ අපිට තීන්දුව తీරන ගන්න නම් නිශ්චිත තොරතුරු තියෙන්න ඕනේ. මුදලේ අග එක දිගට මෙහෙම අඩු වෙන්නේ නැහැ කියන එක ගැන අපිට යම්කිසි විශ්වාසයක් තියෙන්න ඕනේ. ඉතින් මේ විශ්වාසය නැති හින්දා අවිනිශ්චිතභාවය වැඩි හින්දා ව්‍යාපාරිකයන්ට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක ආයෝජන අඩු වෙන්න පුළුවන්. ආර්ථික අස්ථාවරත්වය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ථිකය ගැන තියෙන අර ස්ථාවර භාවයේ විනිවිද භාවය නැත්නම් මිනිස්සුන්ගේ තියෙන විශ්වසනීය බව එන්න අඩු වෙලා ආර්ථිකයේ අවිනිශ්චිතභාවය වර්ධනය වෙන්න පුළුවන් උද්දමනකාරී වාතාවරණයක් එක්ක. හරි. එහෙනම් දැන් අපි ප්‍රධාන කොටස් දෙකක් අඳුනගත් එකක් උද්දමනය නිසා මේ ක්‍රය ශක්තියට කොහොමද ඒක බලපාන්නේ? ඊළඟට අපි දෙවෙනි එකේදී උද්දමනය නිසා ආර්ථිකයේ අවිනිශ්චිතතා ඇති කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. හරි. ඊළඟට උද්දමනය දැන් එක දිගට මෙහෙම රටේ ක්‍රියාත්මක වෙගෙන යනකොට මේ උද්දමනයක් හැමදාම තියෙන්න බෑ. ඒ නිසා මහ බැංකුව මේකට ක්‍රියාමාර්ග ගන්නවා. උද්දමනය මැඩ පැවැත්වීමට මහ බැංකුව ගොඩක් වෙලාවට කරන්නේ පුතේ මේ පොලි අනුපාතික ඉහළ නැංවීම. ඒතර පොලි අනුපාතික ඉහළ නංවල කොහොමද උද්දමනය පාලනය කරන්නේ? ඒක ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන අපි මහ බැංකුව කියන කොටසෙදි වෙනම කතා කරමු.
කොහොමද මහ බැංකුව පොලි අනුපාත හරහා මේ කියන දේවල් ටික කරන්නේ කියන එක ගැන වඩා විස්තරාත්මකව දැන් ඔයා තේරුම් ගන්න මේ උද්දමනයක් එක්ක මිනිස්සු ළඟ තියෙන සල්ලි නැවත ඒ ආර්ථිකයෙන් මහ බැංකුව වෙතට අද්දවා ගැනීම තමයි මහ බැංකුව බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ මොකද කරන්නේ? පුළුවන් තරම් මේ පොලි අනුපාතික ඉහළ නංවන්න කටයුතු කරනවා. රටේ පොලිය ඉහළ ගෙනිය ගන්න කටයුතු කරනවා. ඒතර මේ පොලි අනුපාතික ඉහළ නංවනවත් එක්ක ණය ගන්න කට්ටියට මේක ඊටාම විශේෂයෙන්ම බලපානවා. ණය අරගෙන බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න අයට ආයෝජනයක් කරන්න හිතන් ඉන්න අයට මේ ඉහළ පොලි අනුපාතික කියන එක ලොකු තර්ජනයක් ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඔන්න ඔකත් එක්ක රටේ ව්‍යාපාරිකයා ආයෝජනයට තියෙන පෙළඹවීම අඩු වෙන්නත් උද්දමනය බලපාන්න පුළුවන්. ඒ නිසා අර මේ මාකින් එකේ තියෙනවා වගේම නිවාස ඉදිකිරීම වගේ පොලි අනුපාතිකයට සංවේදී ශේෂ්ත්‍රවල මේක අහිතකර විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ මේ පොලි අනුපාතික වැඩි කරත් ඒ වැඩි කරන පොලි අනුපාතිකයත් එක්ක ගනුදෙනු කරන්න ව්‍යාපාරිකයෝ කොයිතරම් දුරට කැමති වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ওই ප්‍රශ්නෙත් එක්ක රටේ පොලි අනුපාතික ඉහළ ගිහිල්ලා ආයෝජනයේ පහළ ගිහිල්ලා රටේ ආර්ථිකයේ විධිමත් ක්‍රියාවලියට බාධාවක් මේ නිසා වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනදි කියන්නේ. හරි. දැන් අපි උද්දමනය ගැන ප්‍රධාන කරුණු තුනක් හඳුනගත්ත. එකක් තමයි ඒකේ මුදලේ ක්‍රය ශක්තිය අඩු කරනවා. ඒ නිසා ස්ථාවර ආදායම් ලබන්නන්ට වගේ කට්ටියට මේකෙන් අවාසි සිද්ධ වෙනවා. ඊළඟට සල්ලි නිසා මේ සල්ලි වල මිල නිතර නිතර ඉහළ යාම නිසා ආර්ථික අවිනිශ්චිතතා ඇති කරන්න පුළුවන්. ඒ අවිනිශ්චිතතා ආයෝජන අඩු වෙන්න වගේ දේවල් වලට බලපාන්න පුළුවන්. ඊළඟට පොලි අනුපාතිකය ගැන අපි කතා කරා. පොලි අනුපාතික ඉහළ ගිහිල්ලා ආයෝජකයන්ට ණය ගන්නකොට ගෙවන්න ඕනි පොලිය වැඩි වෙලා ආයෝජන පහළ යන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. ඊළඟ කරුණට අපි ගියොතින් උද්දමනය නිසා මිල සංඥා විකෘති වෙනවා කියලා කියනවා. මේකත් අපි ටිකක් විස්තරාත්මකව කතා කරගෙන යමු. උද්දමනයක් ආර්ථිකයේ මිල සංඥාවන් විකෘති කරනවා කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්න පුතේ මේ කොහොමත් වෙළඳපළ ආර්ථිකයක මිල හරහා වෙන ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. තොරතුරු සපයනවා, සානුබල සපයනවා සහ සම්පත් සලාක කරනවා. එතකොට මේ ප්‍රධානම දේ තොරතුරු සැපීම. නැත්නම් මිල සංඥාවන් කියන එක. උද්දමනයක් තියෙන වෙලාවකදී ඔය කියන මිල සංඥා විකෘති වීම සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා මේ වෙළඳපළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන්නේ භාණ්ඩ හා සේවාවල මිල හරහා. උද්දමනයකදී වෙන්නේ ඒ භාණ්ඩ හා සේවාවල මිල තවදුරටත් සංඥා සැපීමේ කාර්යයට වඩා සුදුසු නැති එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි භාණ්ඩයක මිල දිහා බලලා ගන්න තීරණ වළංගු වෙන්නේ පුතේ මේ භාණ්ඩවල මිල නිතර නිතර වෙනස් වෙන්නේ නැතුව තියෙනවා නම් උද්දමනයත් එක්කේ භාණ්ඩවල මිල නිතර නිතර වෙනස් වෙනකොට මිල සංඥාවන් සම්බන්ධයෙන් විවිධ ගැටලු සහගත තැන් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒකත් උද්දමනය නිසා වෙන තවත් එක අවාසියක් විදිහට අපිට දකින්න පුළුවන්. හරි. මම ඊළඟ කොටසට තෝරගන්නවා මෙන්න මේ ආන්සර් එක. ඒකෙදි කියන බලන්න උද්දමනය සමග පවත්වා ගන්න නිෂ්පාදකයන්ට සිද්ධ වෙනවා යම්කිසි පිරිවැයක් දරන්න
තමන්ගේ මිල සකස් කිරීම සම්බන්ධයෙන්. මම මේකට උදාහරණයක් විදිහට කියන්නම්. මෙන්න මෙහිම දැන් හිතන්නකෝ මේ උද්දමනකාරී වාතාවරණයක් ඇතුලේ ඉන්ධන පිරවුම් වලක එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහන අය. ඒතර ඒගොල්ලොන්ගේ මේ මිල ලේකන නිතර අලුත් වැඩියා කරන්න වෙනවා. මොකද උද්දමනයකදී ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා මේ khනිජ තෙල් වගේ දේවල් වල මිල වැඩි වෙන්න පුළුවන් නිතර. ඉතින් මිල වැඩි වුණාම මේ වැඩි වෙච්ච මිල ඇතුළත් කරලා අපි නැවත මිල ලයිස්තු හදන්න ඕනේ. ඒව සංවර්ධනයේට පිරිවැයක් ආර්ථිකයට දරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ සමහර සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර්ස් ගනුදෙනු වෙන්න හදලා තියෙන මුදල් වටිනාකම ස්ථාවරව තියෙයි කියලා යම්තාක් කාලයක් ස්ථාවරව තියෙයි කියලා හිතලා ඒතර උද්දමනයකදී ඔය කියන දේවල් ඉක්මනින් වෙනස් වෙනවත් එක්ක අර සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරගන්න යම් පිරිවැයක් දරන්න ආයතන වලට නිෂ්පාදකයන්ට සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අර උද්දමනයකදී භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ යනවානේ. එතකොට ඒ ඉහළ යාමත් එක්ක අපි පාවිච්චි කරන අලෙවි කරන ක්‍රමය මොකක්ද? එතකොට ඒවා සමහරලාට සමහර ක්‍රම එක දිගට මිල මට්ටම ඉහළ යන වෙලාවක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. කොස්ට් එක අඩු කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ ක්‍රම මොනවද කියලා හඳුනා ගැනීමත් මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය හේතු හින්දා ආයතන වලට මේ උද්දමණයෙන් අවාසියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. right. අපි ඊළඟ එකට යමු. මෙන්න මේ කොටස කතා කරන්නේ. ඊළඟ කාරණාව තමයි උද්දමනයත් එක්ක වෙන්න පුළුවන් තවත් එක අවාසියක්. උද්දමනයකදී ගොඩක් වෙලාවට ණය ගන්න කෙනාට වාසියක් වෙන්න පුළුවන්. ණය දීපු කෙනාට එහෙම නැත්නම් අපි කියනවා අපිට ණය සපයපු කෙනාට ඒක අවාසියක් විදිහට වැටෙන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ උද්දමනයක් කරහා කොහොමද ඔය කියන ණය ගැතියට වාසි වෙලා ණය හිමියට අවාසි වෙන තත්ත්වය ඇති වෙන්නේ කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. මම ඕගොල්ලොන්ගෙන් අද රුපියල් ලක්ෂයක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඒ රුපියල් ලක්ෂයෙන් මං කඩේට ගිහිල්ලා බඩු ගන්නවා. එතකොට මම යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් ගත්ත කියලා හිතන්නකෝ. දැන් ඒ ටිකත් අරගෙන මං ගෙදර යනවා. ගිහිල්ලා මම තව ටික කාලයක් ගිහිල්ලා ඕගොල්ලොන්ට මේ රුපියල් ලක්ෂය නැවත ගෙනල්ලා දෙනවා. හැබැයි ඔයා ඒ අතර කාලයේදී රටේ අපි හිතමු ලොකු උද්දමනයක් තිබුණා කියලා. එහෙනම් ඔයා අර මම හපව දුන්නු ලක්ෂය අරගෙන ගිහිල්ලා උද්දමනයනුත් පස්සේ නෙමෙයි. අරගෙන ගිහිල්ලා දැන් මාකට් එකේ භාණ්ඩ ගන්න ගියාම ඔයාලට තේරෙනවා ඉස්සර වගේ නෙමෙයි දැන් ලක්ෂ වටිනාකම මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා ඒ ටික ගෙනහිල්ලා මිලදී ගන්න හදන භාණ්ඩ ටික ඔයාලට මිලදී ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අද මම ලක්ෂයක් දීලා ගන්න ටික තව මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත රටේ උද්දමනයක් තියෙනවා නම් උද්දමනයෙන් පස්සේ ගිහිල්ලා ගන්න ගියාම ඊට වඩා මිල වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අවාසියක් ධනය ප්‍රතිව්‍යාප්ත කිරීමක් කියලා අපි කියනවා. ඒ කියන්නේ මේකෙදි වාසි වෙන්නේ ණය ගන්න කෙනාට. ණය හිමියට අවාසියක් එහෙම නැත්නම් ණය සපයපු පාර්ශවයට හෝ ආයතනයට ඒක යම්කිසි අවාසියක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරිකයෝ මේ භාණ්ඩ ඔය විදිහට මේ වෙළඳාම් කරද්දී ඒ ණය නිසා වෙන හානිය අඩු කරගන්න තමයි පොලිය අනුපාතිකයක් පාවිච්චි කරන්නේ. තේරෙනව නේද? කියන්නේ ණය ගන්න කෙනාට වාසි වෙලා ණය දුන්නු කෙනාට අවාසි වෙනවා කියලානේ මම කිව්වේ. ඉතින් ඒක නැති කරන්න පුළුවන් තරම් අර පොලි අනුපාතිකය අය කිරීමෙන් යම්කිසි ස්ථාවර තැනකට මේක අරගෙන එන්න ණය දීපු කෙනාට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා වඩා වැදගත් වෙන්නේ අපි
කොහොමද දන්න දේ ණය ගැතියට වාසි වෙලා ණය හිමියට අවාසි වෙනවා කියන එක. ඒ නිසා පුළුවන් තරම් ඒක ආවරණය කරගන්න පොලි අනුපාතිකයෙන් අපි උත්සාහ කරන්න ඕනි කියන එක තමයි මෙතන මට මතක් කරන්න තියෙන්නේ. ඊළඟට මේ අපිට වැදගත්ම වෙන කාරණාවක් තියෙනවා මේවා ගැන මම හිතන ඕගොල්ලොන්ට දැන් හොඳ අත්දැකීමකුත් ඇති. ඒ තමයි මේ ඉහළ උද්ධමනය කියලා කියන්නේ රටක ජාත්‍යන්තර තරඟකාරීත්වය විනාශ කරලා දාන්න බලපාන ලොකුම හේතුවක්. රටක උද්ධමනය එක දිගට වැඩි වෙගෙන යනකොට මේක විදේශ විනිමය අනුපාතිකයට බලපාන්න පුළුවන්. මේවා ගැන අපි පාඩම් වල ඉස්සරහදී නැවත කතා කරනවා. එතකොට මේ උද්ධමනයකදී අපේ රටේ බහන්න මිල එක දිගට වැඩි වේගෙන යනවා. එතකොට අපිත් එක්ක වෙළඳාම කරන අනිත් රටවල් වල කට්ටියට හිතෙන්න පුළුවන් අපේ බහන්න වල මිල එක දිගට වැඩි වෙනවා. ඒ නිසා මේ පරිභෝජනය සම්බන්ධයෙන් යම් යම් විධිමත් ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ උද්ධමනකාරී වාතාවරණයක් ඇතුලේ රටක ජාත්‍යන්තර තරඟකාරීත්වයේ විනාශ වී යාමක් අපිට අත්දකින්න පුළුවන්. හරි. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේදී කියන්න පුතේ මේ උද්ධමනය කියන එක ඉතුරු කිරීම අධෛර්යමත් කරන්න බලපානවා කියන එක. දැන් මෙන්න මෙතන ඉතාම විශේෂ කාරණාවක් තියෙනවා අපි දැනගන්න ඕනි. ඒ තමයි මේ උද්ධමනයක් එක්ක මේ ඉතුරු පහළ යන්නේ ඇයි කියන එක. ඉතුරුම් පහළ යන්න විවිධ හේතු තියෙනවා. නමුත් එතනදී අපිට ගොඩාක් වැදගත් වෙනවා උද්ධමනයක් එක්ක ඉතුරුම් පහළ යන්න බලපාන මේ මූර්ත පොලි අනුපාතිකය කියලා කියන එක අඳුන ගන්න එක. දැන් මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වා මේ රටේ පොලි අනුපාතිකයක් තියෙනවා කියලා. එතකොට ඒ පොලි අනුපාතිකය බේස් කරගෙන තමයි රටේ මේ සියලු පොලි අනුපාතික තීරණය වෙන්නේ. දැන් රටක මූර්ත පොලිය කියලා කියන්නේ පුතේ දැන් අපි හිතමුකෝ රටේ සාමාන්‍ය පොලි අනුපාතිකයේ 8% තියෙන්නේ කියලා. ඊළඟට උද්ධමන අනුපාතිකයේ 2% තියෙන්නේ කියලා. එතකොට ඔයාලට බැංකුවෙන් 8%ක පොලියක් ගෙවනවා. හැබැයි රටේ උද්ධමන අනුපාතිකයේ 2%යි. එහෙනම් ඔයාලට ඇත්තටම උද්ධමනයේ ගලපන ලද පොලි අනුපාතිකයට හැදුවොත් ඔයාලට වාගේ මුදල සඳහා ලැබෙන පොලිය 6%ක් වගේ තමයි වෙන්නේ. ඒකත් පොඩි උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරගමු. ඒ කියන්නේ අපි කියනවා සාමාන්‍යයෙන් රටේ පොලි අනුපාතිකය 8%යි. මේ තමයි දැනට ආර්ථිකයේ තියෙන පොලි අනුපාතිකය. එතකොට අපි මේකට උද්ධමන අනුපාතිකය ගැලපුවොත් මේකෙන් අපි උද්ධමන අනුපාතිකය අයින් කරලා බැලුවොත් 2%යි කියලා. පොලි අනුපාතිකය 8%ක් වුණාට උද්ධමන අනුපාතිකය 2%යි නම් ඇත්තටම ඔයාලට පොලිය විදිහට ලැබෙන්නේ 100ට කීයද? 6ක තමයි. ඉතින් ඒ නිසා දැන් ඉන්වෙස්ට් කරන මිනිස්සයා කල්පනා කරලා බලනවා ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් ඉතුරුම වලට හම්බෙන පොලිය ඇත්තටම අපි මේ කතා කරන්නේ මේ මූර්ත පොලිය ගැන. මේ මූර්ත පොලිය පහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේක වැඩක් නැහැ ඉතුරු කළා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වැදගත් වෙන උද්ධමනකාරී වාතාවරණයක් ඇතුලේ අපි ඔය කියන මූර්ත පොලි අනුපාතිකය හදලා බලන එක. ඒතර මූර්ත පොලි අනුපාතිකය ඍණ වෙන්න පුළුවන්.
ඒතර මූර්ත ඵලී අනුපාතිකේ ඍණ වෙන්නම් මොකද වෙන්න ඕනේ? මෙතන 108ක නාමික පොලියක් තියෙනවා. රටේ උද්දමන අනුපාතිකයේ තියෙනවා 20ක් විතර. හරිද? රටේ නාමික පොලිය 108යි. හැබැයි රටේ උද්දමන අනුපාතිකය 120යි. එතකොට අපි 8න් 20ක් අඩු කරලා බැලුවොත් ඔයාලට එනවා ඍණ 12ක් කියලා. පැහැදිලිද? එතකොට රටේ පොලි අනුපාතිකය ඍණ පොලි අනුපාතිකයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ මූර්ත පොලිය ඍණ. එහෙනම් මේ වෙලාවේ ඉන්වෙස්ට් කරන එක වඩා සුදුසු තීරණයක් නෙමෙයි කියන එක ඔයා මතක තියාගන්න ඕනේ. හරි. අ, ඒ නිසා දැන් උද්දමනයකදී ඔයා ඉන්වෙස්ට් කරනවා නම් පුතේ අනිවාර්යයෙන්ම ඔයා සලකා බලන්න ඕනි දේ තමයි මූර්ත පොලිය ධන අගයක් වෙනවද කියලා. එහෙම වුණොත් තමයි ඔයා ඉන්වෙස්ට් කරන සල්ලි වල පාඩුවක් නැතුව ඔයාට අදාළ මුදල් ගන්න හැකියාව ලැබෙන්නේ. අවසානික උද්දමනයක් එක්ක සමාජයේ නොසන්සුන්තාවයක් දේශපාලන අස්ථාවරත්වයක් මතුවෙන්න පුළුවන්. උද්දමනය වැඩි වේගෙන යනකොට මිනිස්සු පාරවල් වලට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්න පුළුවන්. අපිට අරවා දෙන්න මේවා දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඊළඟට මුදල් පිළිබඳව මහජනයා තුළ තියෙන විශ්වාසනීයත්වය පහළ යන්න පුළුවන්. ඒගොල්ලෝ මේ මුදල් වලින් ගනුදෙනු කරනවා කියන එක අතෑරලා ඒ වෙනුවට භාණ්ඩ හෝමාරුව වගේ දෙයකට පෙළඹෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අතිශය ඉහළ උද්දමනය සමාජ නොසන්සුන්තාවයන්ට හේතු වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මේ ඔයගොල්ලෝ දැක්ක දැන් ලංකාවේ ගත්තොත් උද්දමනයේ පහුගිය කාලෙක දිගට වැඩි වුණා. වැඩි වෙනවත් එක්කම දේශපාලන සංසන්තාවයකොත් රටේ ඇති වුණා. ඒ නිසා මතක තියාගන්න ඔන්න අපි කතා කරපු දේවල් උද්දමනයේ පිරිවැය විදියට. මම මේකේ නෝට් එකක් ඔයගොල්ලන්ට දාන්නේ. මේක නෝට් එකක් කියවලා ඔයගොල්ලෝ හොඳ නෝට් එකක් හදාගන්න. එතකොට මේ අපි අද දවසේදී කතා කරමු උද්දමනයේ පිරිවැය. එහෙම නැත්නම් උද්දමනයේ අවාසි වගේ පැත්තක් තමයි අපි අද දවසේ වැඩිපුරම අවධාරණය කරන්නේ. ඒ නිසා ওই ටික නැවත කියවලා බලන්න. ඒ කරුණු ලියාගෙන මේකෙන් අහන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න තරම් පුළුල් දැනුමක් තමන් හදා ගන්න ඕන. හරි. එහෙනම් මම අදට ඔතනින් මේ කොටස නතර කරනවා. ඕගොල්ලෝ මේක හොඳට සවන් දෙන්න. ඊට පස්සේ මම මේකට අදාළව ප්‍රශ්න ටිකක් ඕගොල්ලන්ට දාන්න. මේ ප්‍රශ්න ටික කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.